මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා දෙපාර්තමේන්තුවේ සත්වවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ විද්‍යා අධ්‍යාපන ඒකකයේ මගින් සංවිධානය කරනු ලබන පාසල් සිසුන් සඳහා ජීව විද්‍යාව තේමාව කරගෙන ඉදිරිපත් කෙරෙන මේ වැඩසටහන් මාලාවේ සප්ත රාජධානියේ විවිධත්වය ගැන තමයි මම කතා කරන්න යන්නේ. මේ වැඩසටහන් මාලාවේදී මම ඉදිරිපත් කරන රූප රාමු වල සකසලා තියෙන අපි ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මම විස්තරය සම්පූර්ණයෙන් කරන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් අර ඉංග්‍රීසි භාෂාවෙන් අර රූප රාමු සකසලා තියෙන නිසා අපි හිතනවා ඉංග්‍රීසි මාධ්‍යයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි කියලා. සප්ත රාජධානියේ විවිධත්වය විදහා දැක්වෙන මේ පාඨමාලාවේ අපි වීඩියෝ කොටස් වශයෙන් අපි අපෘෂ්ඨ වංශීන්ගේ විවිධත්වය, ඒ වගේම පෘෂ්ඨ වංශීන්ගේ විවිධත්වය, ඒ අපෘෂ්ඨ වංශීන්ගේ තියෙන වංශ මූලිකවම අපි බහුසෛලික පොරිෆෙරා වංශයෙන් පටන් ගන්න පොරිෆෙරා ස්නයිඩේරියා, පැටිහෙල්මින්තේස්, නෙමටෝඩා, ඇනලීඩා, ආර්ථ්‍රෝපෝඩා, මොලස්කා සහ එකයිනොඩොමීටා කියන අපෘෂ්ඨ වංශී වංශත්. ඊට පස්සේ පෘෂ්ඨ වංශීන්ට ආපුවාම ඒගොල්ලන්ගේ තියෙන උපවංශ හෙමිකෝඩේටා, යුරිකෝඩේටා, සෙෆලෝකෝඩේටා, වර්ටිබ්‍රේටා කියන උපවංශවල ඊගාවට ඒ වර්ටිබ්‍රේටා කෝඩේටා කියන වංශය අපි මේ යටතේ තියෙන උපවංශ මේ හතරයි. ඊට පස්සේ වර්ටිබ්‍රේටා තව ටිකක් විස්තරාත්මකව මත්ස්‍යීන්, ඊගාවට උභයජීවීන්, උරගයින්, පක්ෂීන් සහ මැමේලියාවන් යන ඒ කාණ්ඩ මේ වැඩසටහන් මාලාවේදී අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සෛද්ධාන්තික නැත්නම් තියරි පාඨමාලා මේ වැඩසටහන් අපි යනවා ඒකම අපි අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්වවිද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාගාර තියෙන අපේ ආදර්ශික නිදර්ශක අපේ තියෙන ස්පෙසිමන්ස් අපි පෙන්නලා මේවායේ මේ උදාහරණ අපි පෙන්නනවා ප්‍රායෝගික සැසි වශයෙන්. හොඳයි, ඊගාවට මම යනවා ඊගාව වංශයට. මේ වංශය තමයි වංශය ස්නයිඩේරියා. ස්නයිඩේරියා කියන මේ වංශය මේ වංශයේ ඉන්නේ ද්විප්‍රස්තර සතුන්. මේගොල්ලන්ට සත්‍ය ලෙස ස්තර දෙකක් තියෙනවා. ප්‍රස්තර දෙකක්. බහිෂ්චර්මී සහ අන්තශ්චර්මී. මධ්‍ය චර්මයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේ බහිෂ්චර්මයයි අන්තශ්චර්මයයි අතර තියෙන මධ්‍ය ශ්ලේෂයක්. මේගොල්ලෝ අරිය සමමිතිය දක්වනවා. මේගොල්ලෝ ද්විප්‍රස්තර සතුන් කියලා අපි කියනවා. ආහාර මාර්ගය අපිට ඒකට කියන්නේ සම්පූර්ණ ආහාර මාර්ගයක් නෑ. මුඛය වගේ ව්‍යුහයක් තියෙනවා. ඒකට අපි සුපස්කෝප් නැත්නම් අදපුටේ කියලා කියනවා. මේන්ලි ෆවුන්ඩ් ඉන් සී මුහුදේ තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ. මේ හයිඩ්‍රා මම මෙතන දැක්වලා තියෙන්නේ හයිඩ්‍රා නම් මිරිදී ආකාරයක්. මේ මිරිදී හයිඩ්‍රාව දැක්කම ඔයාලට පේනවා දේහේ මෙන්න මේ වගේ තියෙනවා. දේහේ මෙහෙම දික් වෙලා තියෙනවා. අරිය සමමිතිය කියන්නේ අරයන් කීපයක් ඔස්සේ මේ දේහය සමාන භාග දෙකකට කපන්න පුළුවන්. එතකොට මේ අදප්පුටේ කියලා මේ කෙරවල තියෙනවා. ඒක වටේට ග්‍රාහිකා වලල්ලක් තියෙනවා. මේ ග්‍රාහික වලල් වලට පේනවා දේහය සයිලස්තර දෙකයි. ඒ කියන්නේ එක්ටෝඩර්ම් එන්ඩෝඩර්ම්. ඒක මැද්දේ තියෙනවා මිසොග්ලියා නැත්තම් මධ්‍ය ශ්ලේෂය කියන එක. මේ ඇතුලේ තියෙන කුහරයට අපි කියනවා ගැස්ට්‍රෝවෙස්කියුලර් නැත්තම් ආමාශය වාහිනී කුහරය කියලා. රයිට්, මේ වගේ උපස්තරයකට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ ඉන්නේ. දැන් මේගොල්ලෝ උපස්තරයකට සම්බන්ධ වෙලා ඉන්නකොට මේගොල්ලන්ගේ ජල ධාරාවක් ඇඟ ඇතුලෙන් පවත්වා ගන්න නැහැ. මෙතන කැම ගන්නෙ මෙන්න මේ ග්‍රාහිකා මගින් වටේ පිටේ යන අංශු අල්ලගෙන මෙතනින් ඇතුලට දාගන්නවා. එහෙම තමයි මේගොල්ලෝ ආහාර ගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා ස්පොන්ජියාවන් ආහාර ගන්න ඇතුලින් ජල ධාරාවක් යවා ගනිමින් ඒ ජල ධාරාවේ එන අංශු අර ගොටු සෛලවල ගොටුව මගින් අල්ලා ගැනීමෙන්. නමුත් මේගොල්ලෝ කරන්නේ එළියේ තියෙන අංශු අල්ලගෙන දාන්න. මේකට ඒගොල්ලන්ට තියෙන ග්‍රාහිකා මේ තියෙන ආහාර අල්ලා ගැනීම සඳහා. හොඳයි.
ඊගාවට අපි බලුවොත් එහෙම මේගොල්ලන්ට මේ නම තියන්න ප්‍රධාන හේතුව. දැන් මේ නම ස්නයිඩේරියා. ස්නයිඩු කියලා කියන්නේ විදිනවා කියන එක. ස්නයිඩු කියන්නේ විදිනවා. ස්ටිංගින් කියන එක. මේ විදිනවා විදින සත්තු කියන එකයි ස්නයිඩේරියා කියන්නේ. විදින කට්ටිය. ස්නයිඩෝ කියලා කියන්නේ. මේ මොකද්ද විදිනවා කියන්නේ? හරි. ඒක අපි පස්සේ බලමු. සීල් එන්ටරේටා කියලා කිව්වේ සීල් එන්ටරේටා COEL සීල් මං කෝ ඉස්සෙල්ලත් සීල් කියේ කුහරය. එන්ටරේටා කියලා කිව්වේ ආන්ත්‍රික කුහරයක් වගේ එකක් මෙතන දක්නට ලැබෙන හින්දා තමයි සීල් එන්ටරේටා කිව්වේ ආන්ත්‍රික කුහරය. නමුත් මේක එච්චරම හොඳ නමක් නෑ. හොඳ නැති නම එච්චරම ගැලපෙන්නේ නැති හින්දා මේ නම පහු කාලෙකදී වැඩිපුර භාවිතා කරන්නේ. අපි උසස් පෙළ කරන කාලේ නම් සීල් එන්ටරේටා කියන නම භාවිතා වුණේ. නමුත් පහු කාලෙක දැන් භාවිතා වෙන්නේ ස්නයිඩේරියා කියන නම. ස්නයිඩෝ කියලා කියන්නේ ස්නයිඩ් කියන්නේ විදිනවා කියන විදින සත්තුවක් බලමු. විදිනවා කියන්නේ මේගොල්ලන්ගේ තියෙනවා ස්විශේෂී වූ සෛල වගේක්. ඒවට අපි කියනවා නෙමැටොසිස් නැත්නම් ස්නයිඩෝබ්ලාස්ට් කියලා. ස්නයිඩෝබ්ලාස්ට් කිව්වේ ඒ විදින සෛල. නෙමැටොසිස් කිව්වේ නෙමැටෝ කියන්නේ නැවතත් ග්‍රීක ලැටින් වචන මම මේ කතා කරන්නේ. නෙමැටෝ කිව්වේ thread නැත්නම් නූල කියන එක. එතකොට ඒ නෙමැටොසිස් කිව්වේ සෛලයක් නැත්නම් කෝෂයක් කියන එකයි සිස් කිව්වේ. ඒ thread එකක් තියෙන කෝෂයක් කියන එකයි. මෙන්න මෙහෙමයි නෙමැටොසිස් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ විදින මේකට අපි සිංහලෙන් කියනවා දංශක සෛල කියලා. මේ දංශක සෛලය මේ ඇතුලේ තියෙනවා දංශක කෝෂය ඔයාලට පේනවා. මේ සෛලය ඇතුලේ කෝෂයක් සාවය කරගන්නවා. මේ කෝෂය ඇතුලේ තියෙනවා විෂ තරලය පිරීලා. මේ විෂයි මේ තරලය. මේ විෂ තරලය ඒකේ සම්බන්ධව තියෙනවා කන පිට ඇරිච්ච මේ වගේ thread එකක් එන මේ කැලක් මේ නූලක් වගේ එකක්. හරිද? එතකොට මේක වැහිලා තියෙන්නේ මෙතන පිදාණයකින්. දැන් මේ ශෛලිය තමයි දංශක ශෛලිය කියලා කියන්නේ. මේක එක පැත්තක තියෙනවා සංවේදී ප්‍රසරයක්. දැන් මේ සංවේදී ප්‍රසරය ටච් කරොත් එහෙම ආලා ඇල්ලුවොත් එහෙම ටක් ගාලා මේක විසර්ජනය වෙනවා. මේක කන පිට හැරෙනවා. මේක අර හොඳ පිට හැරෙනවා. අපි හිතුව මේ කන පිට කියලා කොහොම හරි අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරුණාම මෙන්න මේක හරි ලස්සනට අනිත් පැත්ත හැරෙනවා. ඒකදී මොකද වෙන්නේ? එළියට මේ ඇතුලේ තියෙන විෂ සහිත තරලය විදිනවා. එහෙම විද්දාම මේ සතාට විෂ යනවා. මම මේක පෙන්නන්නම් තවත් එකක් මෙන්න මේ විදිහට තව ඩයග්‍රෑම් එකකින් ක්‍රමයෙන් කන පිට අනිත් පැත්ත හැරෙන හැටි මේකේ තියෙන්නේ. හරි. මේක කියනකොට මට මතක් වෙනවා මම පොඩි කාලේ අහන අර බොරුවට කියන කතා තියෙන බය කරන්න ඒ වගේ එක කලාවක යෝධයෙක් යනකොට කොටියෙක් ආවලු. කොටිය ආපුවාම යෝධයා කරේ කොටියගේ කට ඇතුළට අත දාලා කොටියගේ ඇඟ ඇතුලෙන් අත ගෙනහිල්ලා කොටියගේ වලිගේ කෙරෝලේ ඇඟ ඇතුලෙන් ගිහිල්ලා අල්ලගෙන හයියෙන් අත ගැසුවලු. කොටිය කන පිට හැරුණලු. එහෙම තමයි කතාව අපිට පොඩි කාලේ කියන්නේ මේව කරන්නේ. කොටිය කන පිට හැරුණලු. ඒ වගේ තමයි මෙතන පිදාණයෙන් කරලා කවුරු හරි මේක කරලා මේ thread එකේ කෙරෝල අල්ලගෙන අනිත් පැත්තට ඇද්දොත් මේක කන පිට හැරෙනවා. අන්න එහෙම එකක් ඔයාලට මෙතන හිතේ මවා ගත්තොත් තමයි මේක ලස්සනට කන පිට හැරුණාම මේක ඇතුලේ තියෙන විෂ තරලය මේක දිගේ පිට වෙන එක ඔළුවට සිහියට ලස්සනට නගා ගන්න පුළුවන්. මොකද කන පිට හැරලා තියෙන්නේ ඒක හරවලා පිදාණයකින් වහලා තියෙන්නේ. සංවේදී ප්‍රසරේ මොකක් හරි වැදුනොත් ටක් ගාලා මේක විසර්ජනය වෙලා මේ විදිහට විෂ තරලේ සතාගේ ඇඟ ඇතුළට යනවා. හරි. එතකොට මේ සත්තුන්ගේ තියෙනවා ආකාර දෙකක්. මේකට අපි කියනවා බුහුබාකාරය කියලා. මේකට අපි කියනවා මෙඩුසා ආකාරය කියලා. මේ සත්තු ආකාර දෙකක් ඉන්න පුළුවන්. සමහර සත්තු එක ආකාරයකම තමයි ජීවිතේටම ඉන්නේ. උදාහරණයක් තමයි හයිඩ්‍රා මෙන්න මේ පොලි බුහුබා ආකාරයට ඉන්නේ. එතකොට මෙඩුසා ආකාරයට දිගටම ඉන්න සතෙක් තමයි ලොඩියන් කියලා අපි කියන්නේ. ජෙලිෆිෂ් කියලා කියන්නේ ලොඩියන් කියලා. ලොඩියන්. නමුත් මේ ආකාර දෙකම එකම සරල ව්‍යුහයක් එන්නේ. ඒ කියන්නේ අපිට මේ බුහුබා ආකාරය අරගෙන උඩයට මුණින් අතට නමල චොප්ප කරොත් එහෙම අපිට එනවා මේ මෙඩුසා ආකාරය. ඉතින් මේ ඒ විදිහට තමයි මේක තියෙනවා. බලන්න මේක උඩයට හරවල චොප්ප කරලා තියෙන්නේ. එතකොට මේකේ ග්‍රාහිකා තියෙනවා මේ විදිහට ග්‍රාහිකා තියෙනවා දෙකේම.
එතකොට සමහරුගේ මේ දෙකම දරනවා ඔබීලියා වගේ වල ඝන ආවාස දරනවා right එතකොට දේහයේ ආකාර දෙකයි බුහුභාකාරය සහ මෙඩුසා ආකාරය සමහරුන් ඝන ආවාසී සමහරුන් කැල්කේරියස් එක්සෝස්කෙලිටන් සෙක්‍රීට් කරනවා කියන්නේ කැල්සියම් කාබනේට් අඩංගු බහිස්සැකිලි ශ්‍රාවය කරන මේවා තමයි අපිට තාම ලස්සන සුවිශේෂී කොරල් හැටියට දක්නට ලැබෙන්නේ ගල් මල් නැත්නම් කොරල් පරහ හදන්නේ මෙන්න මේවයි මේ බලන්න මේකේ තියෙනවා වර්ග තුනක් මම මේ වර්ග තුන දැන් කියන්න යනවා වර්ගය හයිඩ්‍රොසෝවා වර්ගය ඇන්තොසෝවා වර්ගය ස්කයිෆොසෝවා කියලා මේ හයිඩ්‍රොසෝවා කියන වර්ගයේ තමයි අපිට හයිඩ්‍රා එන්නේ හයිඩ්‍රාගේ තියෙන්නේ බුහුභාකාරයේ පමණයි එතකොට ඊගාවට ඉන්නවා ඔබීලිය දැන් මේ හයිඩ්‍රොසෝවාගේ බුහුභාකාරයේ තමයි ප්‍රධාන ආකාරය සමහර ඝනාවාස තියෙන මේ ඝනාවාස වල භූභාකාරයයි මෙඩුසාකාරයයි දෙකම දක්නට ලැබෙනවා මේ ඉන්නේ ඔබීලියා ගාලට පේනවා මේ වගේ අතුක්ති බෙදිච්ච ඝනාවාසී ආකාරයක් මේකේ තියෙනවා බුහුභාවන් මේ බුහුභාවන් මේකේ පෝෂණ කෘත්‍ය මේ ඝනාවාසී සිද්ධ කරනවා මේ පුරා ශාකයක් වගේ මේ තියෙන්නේ නැත්නම් මේ වෙක මේ තියෙන්නේ වර්ණ ගන්වලා ඒ වර්ණ ගන්වපුවාම පේන ස්ලයිඩ් එකකින් තමයි මේක අරන් තියෙන්නේ එතකොට මේකේ මේ තියෙන ප්‍රජනනේන්ද්‍රිය කියන ප්‍රජනක අවයව දැන් ප්‍රජනක අවයව හදද්දි මේ ඝනාවාසී මෙඩුසාවන් හදනවා ඒ මෙඩුසාවන් තමයි ගිහිල්ලා ප්‍රජනනේන්ද්‍රිය දරලා ඒ ප්‍රජනනේන්ද්‍රිය ජන්මානුසාදල ඒ ටික කරන්නේ ආපහු මේ පෝෂණ ආකාරය බුහුභාකාරය ඒක බවට පත් වෙලා ලොකු ඝනාවාස හදාගෙන ආයේ මෙඩුසාවන් එන අංකුර මේම හදලා ඒවයි මෙඩුසාවන් කියලා ඒ විදිහට තමයි මේ ඝනාවාසය තියෙන්නේ මේ තියෙන ඔබීලියා ඊගාවට මේ තවත් ඉතාම සුවිශේෂී ආකාරයක් මේකට කියනවා ෆයිසාලියා කියලා මේකට කියනවා පෝර්චුගීස් man of war යුද්ධයේ පෘතුගීසි සොල්දාදුවා කියලා කියනවා එච්චරට මෙයා මේ යටට එල්ලිලා තියෙන්නේ විවිධ බුහුභාකාර මේක ලොකු ඝනාවාසයක් මේ ඝනාවාසි මේ යටට එල්ලිලා තියෙන ඔක්කොම මෙඩුසා සහ බුහුභාකාර ඒවා මේ මොනවද අර මම කිව්ව දංශක කෝෂ්ඨ පිරීලා තියෙන්නේ මේවා යන්තම් අතක් වැදුනොත් එහෙම ඕගාලා විෂ සහිත දංශක දංශක සෛල අපිට අයින්නවා හරිනේ එතකොට මේ තියෙන්නේ මෙහෙම මේ තියෙන්නේ භූභාවෙක් මේ භූභා ආකාරයක් මේ විශේෂණීය වෙලා තියෙනවා නියුමෙටෆෝ කියන්නේ ඒකට කියන්නේ ප්ලාවිතයක් හදන්න හුලම් පිරුණු ප්ලාවිතයක් හදන්න එක් භූභාකාර මේකක් මේ විකරණය වෙලා තියෙනවා ඒ හින්දා මෙයා මූදේ ඉන්නේ මෙයාට පුළුවන් මූදේ පාවෙන්න මේ ඔයාලට මේකේ ප්‍රමාණය දැනගන්න මේ අතකින් අල්ලගෙන ඉන්න ඔයාලට පේනවා මෙන්න මේක තමයි සයිස් එක මේ එතකොට මේ වගේ අර ප්ලාවිතයක් තියෙන එක බුහුභාකාරයක් ඒ ඝනාවාසී අනිත් බුහුභාකාර මෙඩුසාකාර යටට එල්ලෙනවා ඒවා පිරීලා දංශක කෝෂ්ඨ තියෙනවා දංශක සෛල මේක ගෑවුනොත් පටස් ගාලා මේව ඔක්කොම විදිනවා හරිනේ මේවා විදිනවා එතකොට මේවා මේ පහුගිය කාලේ වැල්ලවත්ත අසබඩ මේ මුහුදු වෙරළ තීරේ ගොඩ ගහලා තිබුණා ඔයාලට මතකද දන්නේ මේ මුහුදට ගිය අයගේ මේවා ඇඟේ ගෑවිලා ඔක්කොම ඒ විෂ ඉදිමිලාව කකුල් එහෙම මේ විෂ සහිත නිසා මේක ලොකු මේකක් ආවා මේ පහුගිය කාලේ ලංකාවේ දැන් අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා මට මතක හැටියට හොඳයි ඊගාව ක්ලාස් එක නැත්තම් වර්ගය ඊටාම ලස්සන සත්තු ඉන්නේ මේකට කියනවා ඇන්තොසෝවා කියලා මේ වර්ගයට ඇන්තොස් කියලා කියන්නේ ග්‍රීක ලැතින් භාෂාවෙන් මල් කියන එක ඇන්තොසෝවා කියන්නේ මල් වැනි ලස්සන සත්තු කියන එක මේකේ ඉන්නේ බුහුභාකාර පමණයි දැන් හයිඩ්‍රොසෝවාවන්ගේ මීට කලින් අපි කතා කරපු වර්ගේ බුහුභාකාර මෙඩුසාකාර බුහුභාකාර විතරකුත් හිටිය හයිඩ්‍රා වගේ නැත්තම් බුහුභා මෙඩුසා දෙකම තියෙන ඝනාවාසී විදියට තියෙන අපි දැක්කා ඔබීලියා ෆයිසාලියා වගේ දැන් මෙතන තියෙන්නේ ඇන්තොසෝවා මල් වගේ පොලිපාකාර විතරයි මේකේ බුහුභාකාරයේ විතරයි මේකේ තියෙනවා ග්‍රාහිකා වලලු ගොඩක් තියෙනවා මෙන්න මේ වගේ මේ තියෙන්නේ ග්‍රාහිකා වලලු ගොඩක් ඒක මැද්දේ තියෙනවා අදප්පුටේ අර මුඛය කියන වචනේ අපි භාවිත කරන්නේ අදප්පුටේ කියන්නේ මේ ග්‍රාහිකා මගින් ආහාර අල්ලගෙන අර ආමාශ වාහිනී කුහරය ඇතුළට දා ගන්නවා. හරි. එතකොට මේගොල්ලොම තමයි මේ වගේ කොරල් හදන්නේ.
මේකේ තමයි කොරල් එන්නේ. මේ කොරල් කියන්නේ කොලෝනියල් නැත්තම් ඝනාවාසී ආකාරය. මේ බුහුබා ආකාර සමහරු තනි තනියම ඉන්නවා. උදාහරණයක් තමයි සී ඇනිමෝන් මුහුදු මල. එයා තනියම ඉන්න ආකාරයක්. මෙයා මේ වගේ සත්තු බෙදිලා ගිහිල්ලා අංකුර දාලා හැම පැත්තෙම විශාල ඝනාවාස හදන්න පුළුවන්. මේ ඝනාවාස වලට හොඳ උදාහරණ තමයි කොරල් පර. මේවා අන්තිමට කොරල් පර. අපි බලමු මේ කොරල් පර ආකාර දෙකක් තියෙනවා. කොරල් පර ගැන කතා කරමු. මේ කොරල් පර ආකාර දෙක බල කොරල් දන්නවනේ. ගල්මල් කියලා කියන්නේ ගල්මල් කොරල් පර. මේ කොරල් පර මේ මූලිකවම හදන්නේ මෙන්න මේ හાર્ඩ් කොරල් කියන ඒවා ගල්මල්. මේගොල්ලෝ ගල්මල් හරි මේගොල්ලෝ ප්‍රයිමරි රීෆ් බිල්ඩර්ස් කියන්නේ කොරල් පර හදන්නේ. මේගොල්ලෝ ශ්‍රාවය කරනවා කැල්සියම් කාබනේට් එක්සෝස්කෙලිටන් එකකට බයිසැකිල්ලක් හදලා ඒ බයිසැකිල්ල කොරල් රීෆ් වෙනවා. රයිට් මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ ඇත්තටම ශ්‍රාවය කරනවා ඉස්සෙනවා. ශ්‍රාවය කරනවා යටින් කැල්සියම් කාබනේට් මේ කොරල් ඉස්සෙනවා කට්ටිය ඉස්සෙනවා. එතකොට කට්ටිය ඉස්සි යටට ශ්‍රාවය කර උඩට ඉස්සෙනවා. එතකොට උඩින්ම තමයි ඉන්නේ බුහුබා සෙට් එක. බුහුබාව කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ ශ්‍රාවය කරනවා ඉස්සෙනවා. එතකොට දැන් මේ අපි මැරිච්චාම මේගොල්ලෝ උඩින් බුහුබාකාර පේන්නේ යට තියෙන අර කැල්සියම් තිබිච්ච ඒ කොරල් මල තමයි අපි ගන්නෙ ගල් මල කියලා. ඒකේ සත්තු නැහැ. සත්තු හිටපු තැන් අපි පේනවා වල කොරල් එකක් බැලුවොත් ඒකේ හිල් පේනවා. ඒ හිල් තමයි බුහුබා එළියට ඇවිල්ලා හිටියේ. විශාල මිලියන සංඛ්‍යාවක් ඉන්නේ බුහුබාව මේ කොරල් වල. එතකොට මේ කොරල් ගල් මල් හදන ඒ බුහුබාව ඉන්නේ ඒ කාණ්ඩයට අපි කියනවා එක්සකොරලියා කියලා. මේගොල්ලන් කියනවා හાર્ඩ් කොරල්. දැන් හાર્ඩ් කොරල් කියේ දැඩි කොරල්. මේට අමතරව ඉන්නවා මෘදු කොරල් කියලා જાතියක්. මේ මෘදු කොරල් නැත්තම් ඔක්ටකොරලියා. මේ දෙකේ වෙනස මම කිව්වොත් හાર્ඩ් කොරල් එකේ බුහුබා ආකාරයේ ග්‍රාහිකා තියෙන 6 ගුණාකාර ලෙස. එතකොට ඔක්ටකොරලියා කියලා කිව්වේ ඒකයි හෙක්සකොරලියා කියන්නේ. අමාශය වාහිනී කුහරේ තියෙන අතුණු බහනුත් 6 ගුණාකාර වාලා ඉච්චර විස්තර වලට යන්න ඕනේ. අපි සරල ලෙස ගත්තොත් මේ ග්‍රාහිකා 6 ගුණාකාර තියෙන 6 ගුණාකාර හෙක්සකොරලියා. මේක තියෙන්නේ 8ක් 8 ගුණාකාර. ඒතර ඔක්ටකොරලියා වෙනවා. 8ක් තියෙන්නේ. එතකොට ඔක්ටකොරලියා. එතකොට මේවා සොෆ්ට් කොරල්. මේ සොෆ්ට් කොරල් වල මොකද වෙන්නේ? අර වගේ ලොකුවට කැල්සියම් කාබනේට් ශ්‍රාව්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ගේ බහිස්තකිල්ලක් නැහැ. ඇඟ ඇතුලේ මධ්‍ය ශ්ලේෂයේ තැම්පත් වෙනවා. ඇඟ ඇතුලේම හදා ගන්නවා කැල්සියම් ස්පිකියුල් සහ ප්‍රෝටීන වලින් මේ යම් තරමක් ශක්තිමත් සැකිල්ලක්. මේ සැකිල්ල ෆ්ලෙක්සිබල් කියන්නේ සුනම්‍ය බවෙන් යුක්තයි. මේ සැකිල්ලක් තියෙනවා සුනම්‍ය බවෙන් යුක්තයි. මේගොල්ලෝ බොහෝ විට නිකම් මේ පඳුරු වගේ කොරල් තමයි හදන්නේ. මේ පැත්තේ තියෙන වලට මේ රූපසටහනේ දක්ට ලැබෙනවා පොඩි පඳුරු වගේ ඒවා තමයි මූදු පත්‍රේ තියෙන මේ කොරල්. නමුත් හાર્ඩ් කොරල් මේ වගේ ලොකු ස්ට්‍රක්චර්ස් හදනවා. හරිනේ. එතකොට මේගොල්ලන්ගේ සොෆ්ට් කොරල් මේගොල්ලෝ හાર્ඩ් කොරල් කිව්වෝ ඒ වගේ ග්‍රාහිකා 6 ගුණාකාර සොෆ්ට් කොරල් වලින් සොෆ්ට් කොරල් කිව්වේ ග්‍රාහිකා 8යි. එතකොට 8 මේක තමයි ඔක්ටෝ කිව්වේ. මේගොල්ලන්ට හෙක්සා කිව්වේ 6 ගුණාකාර කියන්නේ. ඊගාවට මේගොල්ලන්ගේ බහිස්තකිල්ලක් තියෙනවා කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච මේගොල්ලන්ගේ බහිස්තකිල්ලක් නැහැ. නමුත් කැල්සියම් කාබනේට් ශූලිකා සහ ප්‍රෝටීන තන්තු වලින් තමයි සැකිල්ල හැදිලා තියෙන්නේ. ඒක බහිස්තකිල්ලක් නෙමෙයි ඇඟ ඇතුළෙමයි එන්නේ. මේගොල්ලෝ ඉතාමත් හොඳයි. හાર્ඩ් කොරල් කිව්වේ ඒකයි ගල් මල් කියනවා අපි. සොෆ්ට් කොරල් කිව්වේ බොහොම සොෆ්ට් ඒගොල්ලෝ හાર્ඩ් නෑ. ඒ හින්දා සුනම්‍ය බවකින් යුක්තයි එක්තරා දුරකට රයිට්. එතකොට අපි මේගොල්ලන්ගේ තව ටිකක් බැලුවොත් අක්ක බාන කොච්චර ලස්සනද මේ තියෙන කොරල් පර මේවයි ජීවීන් විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා මේ කොරල් පරවල. මේ ඉන්නේ මුහුදු මල් වලට පේනවා මේ කොරල් පරවල මාළු. මේ මාළුතර කැමෝෆ්ලාජ් කියලා කිව්වේ අපිට බාහිරෙන් අඳුර ගන්න බැරි වෙන්නේ අර කොරල් පරවල සමාන ලස්සන වර්ණ දරනවා. හරිනේ. ඒතර මේ තියෙන්නේ මේ මම මේ පැත්තේ දීලා තියෙනවා යටින් වම් පැත්තේ 3ක් තියෙනවා ගල් මල්. මං කිව්වා හાર્ඩ් එක්සකොරලියා.
මේ තියෙන්නේ ඇක්‍රොපොරා කියන එක, මේ තියෙන්නේ ඇස්ට්‍රියා. මේ පේනවා මේ කොරල් එක. දැන් මේක මතු පිට ඉන්න බූබාව මේ එළියට ඇවිල්ලා මේ මොනවද ග්‍රාහිකා ඉන්නේ මේ පූර්පූර් පේන ග්‍රාහිකා. මේක වේලිච්චාම අපිට ගල් මලක්. මේවා වේලිච්චාම මේ බූබාව මැරිලා යනවා. යට තියෙන කැල්සියම් කාබනේට් සැකිල්ල අපිට පේනවා. සිදුරු පේනවා. ඒකේ මේ බූබාව හිටපු තැන. එතකොට මේ තියෙන්නේ බ්‍රේන් කොරල් නැත්නම් මියැන්ඩ්‍රිනා කියන එක. මේ මියැන්ඩ්‍රිනා බ්‍රේන් කොරල් කියලා කිව්වේ බ්‍රේන් එක වගේ විවිධ හැඩයෙන් යුක්තයි මෙවුවා. විවිධ රටා මවනවා. හරිම ලස්සනයි විවිධ වර්ණයෙන් යුක්තයි. මුහුද යට වල ගියොත් ඔය හික්කඩුව පැතිවල දැන් නම් ටිකක් කොරල් පර විනාශ වෙලා තියෙන්නේ. මේ ඉස්සර හරිම ලස්සනයි අර Google දෙකක් දාගෙන මේ Google දාගෙන ගියාම මේ ගියා යටින් බල යන්න පුළුවන්. ලස්සනට මේවා පේනවා. අර බෝට්ටුවේ නම් ගිහිල්ලා වැඩක් නැහැ. බෝට්ටුව වල ගිහින් යට වීදුරු වලින් බලන්න තිබුණාට ඒ වීදුරු වල මේ DSL බැඳිලා පේන්නේ නැහැ. මේක පීනගෙන යන්න ඕන අර උඩ සයිෆන් එකකින් මේ හුස්ම අරගෙන ලස්සනට ගියොත් ඔයාලට මේවා දාගෙන හොද්ද ලස්සනට පේනවා. හරීම ලස්සනයි. එතකොට දැන් මේ තියෙන සොෆ්ට් කොරල් දෙකක් මං කිව්වේ ඒවා නිකන් ඇටි වගේ වැවෙන මේකට කියනවා සී ෆෑන් ගෝගෝනියා කියලා මෘදු කොරල් එකක්. මේක කියනවා පෙනටියුලා කියලා සී පෙන් කියලා කියනවා. මේ තියෙන මෘදු කොරල් දෙකක් ඒ වගේ තියෙනවා. මම ඊගාවට මේ ස්නයිඩේරියා කියන වංශයේ තුන්වෙනි වර්ගයේ ස්කයිෆොසෝවා. වර්ගයේ ස්කයිෆොසෝවා කියලා කිව්වේ මෙඩුසා ආකාරය තමයි ප්‍රධාන ලෙස ඉන්නේ. ලොඩියන් කියලා අපි සිංහලෙන් කියනවා. ජෙලිෆිෂ් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේකත් මං කිව්වා බුහුබාකාරයෙන්ම මේ ආකාරයේ සංවිධානය වලට හිතා ගන්න පුළුවන්. බුහුබාකාරයේ උඩයට මේ ඔළුවෙන් හිටවලා චොප්ප කරාම මේක එනවා කියලා මං කිව්වා. මේක කුඩයක් වගේ දැන්. කුඩේ මේ ධාරයේ තමයි තියෙන්නේ. ග්‍රාහිකා ඔක්කොම මෙහෙම මිටක් තියෙනවා. මේ වාගේ තියෙනවා. මේ මෙහෙම වලට පේනවා තද රවුම් හතරක් මෙතන අර්ධ කවාකාර. ඒවා ඇත්තටම මේ ගොනඩ්ස් නැත්තම් මේ මෙහෙම තියෙන්නේ ප්‍රජනනේන්ද්‍රිය. රයිට් ඒකෙන් තමයි ජන්මාණු හදන්නේ. ඉතින් මේ විදිහට තියෙනවා මේ මැනුබ්‍රියම් එකක් නැත්තම් මිටක් තියෙනවා මේ වගේ මේ මිටෙන් තමයි ආහාර ගන්නෙ. ඒගොල්ලෝ මේ වගේ තියෙනවා මේ වගේ දංශක කෝෂ්ඨ පුරවලා තියෙන්නේ. ඒ වගේ තමයි ලොඩියෝ ගෑවුනොත් එහෙම ඇඟේ විසයි. ගොඩක් විසයි. කකුල් ඉදිමිලා සමහර විට මරණයට පවාපත් වෙනවා මේ ඇලර්ජික් රියැක්ෂන්ස් ගිහිල්ලා. හරිනේ. එතකොට මේ තින්නේ මෙඩුසා ආකාරය. එතකොට අපි බැලුවොත් එහෙම ආර්ථික වැදගත්කම මොකද කියලා මේ කොරල් ඇත්තටම මේක අපි හුණුගල් කර්මාන්තයේ තාම මේ හුණුගල් ගන්න ඉස්සර හරියට මේ කොරල් වලින් තමයි කොරල් පර වලින් ගත්තේ හුණුගල්. දැන් නම් ඒක මම හිතන්නේ තහනම් කියලා. කොහොම හරි මේ කැල්සියම් කාබනේට් ගත්තේ good source එකක්. මේ කැල්සියම් කාබනේට් ඔක්කොම ඉතින් අර භූභාව ස්ත්‍රාවය කරන කැල්සියම් කාබනේට්. ඊගාට මේ ඕනමන්ට්ස් කියන්නේ ලස්සනට අපි තියලා තියෙනවා ගෙවල් වල මේ කොරල්. ඒ වගේම තමයි coral reefs have huge ecology. මේ coral reefs කියන එකේ ඒක හරිම ලස්සනයි. ටුවරිස්ලා හරි ආසයි. ටුවරිස්ලා කැමති. ඒ වගේම හොඳ පාරිසරිකව පරිසර නිකේතයක් හදනවා මේ ඔක්කොම මාළුන්ට සහ මිලියන 1 සිට 8 දක්වා විශේෂවලට ජීවත් වෙන්න වාසස්ථාන මේකේ ඉතාම විශාල සමතුලිත කොරල් පර පද්ධතිය තියෙන්නේ. ඒක ඇවිල්ලා පරිසර පද්ධතියක්. හරිනේ. ඉතින් ඒ එක්කම කොරල් පර වල දන්නවා කොරල් පර වලින් මුහුදු කාදනය කියලා වෙරළ යුර කාදනය වෙන එකත් වලකිනවා. මොකද රැල්ල කොරල් පර වල වැදිලා සරබාල වෙන හින්දා. ඊගාවට ජෙලිෆිෂ්ලා ලොඩියන් ගන්නවා. සමහර ප්‍රදේශවල මේ ලොඩියන් සමහර කාලවල මුහුදට ගොඩ ගහලා තිනවා විශාල ලෙස. ඒවා එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන් මේ පොහොර හැටියට ෆර්ටිලයිසර්ස් හැටියට පාවිච්චි කරනවා. ඒකත් ඒ පළාත්වල දක්නට ලැබෙන වැඩක්.